හරි. අපි අද වීඩියෝ එකේ බලන්න හදන්නේ Samsung ආයතනය විසින් Samsung ෆෝන් වලට හඳුන්වා දී තිබෙන ලොක් එකක් පිළිබඳවයි. මේක මේ ඇප් ලොක් කරන ඇප් ලොක් එකක්. හරි අපි ඒක බලමු. ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා ගිහින් මගේ channel එක subscribe කරලා ඉන්න. හරි අපි යමු. මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕන ඔයගොල්ලන්ගේ Samsung ෆෝන් වල තියෙනවා Galaxy Store කියලා ඇප් එකක්. Galaxy app කියලා තියෙනවා සමහර ඒ වගේ. හරි ඔයගොල්ලෝ යන්නකෝ මේ දෙකෙන් එකක තෝරලා. හරි මං යන්නම් මගේ තියෙන Galaxy Store කියලා. හරි මං ගියා මගේ Galaxy Store කියන ඇප් එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන උඩ තියෙන search icon එක මේ search icon එක ක්ලික් කරලා ඔයගොල්ලෝ එතන search කරන්න S කියලා ගහලා ඉස්තැනක් තියලා security කියලා. හරි ඔයගොල්ලන්ට පේනවනේ එහෙම search කරාම මේ උඩින් එන result එක. අන්න ඒක ඔයගොල්ලෝ ක්ලික් කරන්න. ඒකේ එහා පැත්තේ තියෙන download button එක අන්න ඒක ඔයගොල්ලෝ ඒක download කරගන්න. හරි ඒ ඇප් එක මට download වුණා. හරි මම ඒක ඔයගොල්ලන්ට open කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති S security කියන ඇප් එක. හරි අපි යන් ඒ ඇප් එකට. හරි ඔයගොල්ලන්ට ඒ ඇප් එකට මුලින්ම ගියාම තියෙන ඉන්ටර්ෆේස් එක තමයි මේක. අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මේ ඇප් එකේ අපි මේ උඩ තියෙන නිකන් ටික් එකක් වගේ ඒක ඔන් කරගෙනමු. ඊට පස්සේ මේ උඩ තියෙන මේ ටික් බාර් එක ඔන් කරගෙනමු. දැන් අපෙන් අහනවා මේ ඇප් ලොක් එකට දාන්න ඕන මොනවද දාන්න පුළුවන් පාස්වර්ඩ්. අපි පැටර්න් එකක් තෝරගමුකෝ. ඔයගොල්ලෝ එතන දාපු පාස්වර්ඩ් එක පැටර්න් එක ආපහු මෙතනත් දාන්න. දාලා මේ කන්ෆර්ම් කියන එක ඔබන්න. හරි එතකොට ලොක් එක හරියනවා. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන මේ ඇප් ලොක් ටයිප් කියලා තියෙන්නේ. ඒකෙන් හරිනේ. දැන් මේකෙන් බෑක් වෙන්න ඕන. දැන් අපා ඔයගොල්ලෝ මේ lock and mask app කියන එක ඔබන්න. දාපුව අතෙන්ට දීපු පාස්වර්ඩ් එක ගහලා මේකට යන්න. හරි ඔයගොල්ලෝ ඊට පස්සේ මෙතන පේන්න නැති locked app කියලා එකක්. ඒක ක්ලික් කරන්න. හරිනේ දැන් මෙතන අපි ඇප් එක ඇඩ් කරපු නැති හින්දා මොකුත් ඇප් එකක් ඇඩ් වෙලා නැහැ. අපි මේ උඩ කෙළවරේ තියෙන ඇඩ් කියන බටන් එක ඔබන්න ඕනේ. හරි මෙතන පෙන්නන්නේ අපේ ෆෝන් එකේ තියෙන ඇප්. අපි මෙතනින් තෝරගමු උදාහරණයක් විදිහට මේ Facebook කියන ඇප් එක තෝරගමු. ඒක උඩ මං ටික් එක උඩ ක්ලික් එකක් දීලා ඩන් දෙනවා. හරි අපි සාර්ථක ලෙස Facebook ඇප් එක ලොක් කරගත්තා. දැන් අපි බලමු ලොක් එක වැඩද කියලා. හරි අපි යම් Facebook ඇප් එකට. ඔයාලට පේනවා ඇති Facebook ඇප් එක ඉදිරියේ පොඩි අයිකන් එකේ පොඩි ඉබ්බෙක්ගේ ලකුණක් තියෙනවා. ඒ කියන්නේ ඇප් එක ලොක් වෙලා. බලමු. දැක්කද Facebook ඇප් එක ලොක් වෙලා. අපි ඉන්නකෝ ඒක අන්ලොක් කරමු. දැක්කද සාර්ථක ලෙස අපේ ලොක් එක වැඩ කරනවා. ඕගොල්ලොත් මේ ක්‍රමේ try කරලා බලන්න. අපි මේක කියලා දීපු ගැන වෙනුවෙන් අපේ channel එක පහළ like එක ඔබලා subscribe button එක click කරන්න. තව එහා පැත්තේ තියෙන notification button එක all දාලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරිනේ. අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම ඉන්න. bye.